ශ්‍රී බුද්ධ වර්ෂ 2544ක් වූ නිකිණි මාස 5 වන ශනි දින පැවති 8 වන භාවනා වැඩසටහනේ උදේවරුවේදී පවත්වන ලද ධර්මදේශනීය සහ ආනාපාන සති භාවනාව. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් අපේ මේ භාවනා වැඩසටහන පවත්වන දවස. අපිට ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාව අපි හොඳාකාර ලෙස තේරුම් ගන්න ඕන. මේ ලෝකේ අපි දන්නවා විවිධාකාර ආගම් තියෙනවා. විවිධාකාර ආගම් තියෙනවා. මේ සියලු ආගම් අතරින් බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ ලෝකේ පළවෙනි වතාවට ආගම සෙවිය යුත්තේයි කියලා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා ආගමක් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පදාරන්නේ ආගමික නායකත්වයක් ශාස්ත්‍රූන් වහන්සේ නමක් සොයන්ට වමනා ඇයි ආගමක් සෙවිය යුත්තේ ඇයි. දැන් අපි හොඳට දන්නවා බොහෝ දෙනා ආගමක් සොයන්නේ කුමක් සඳහාද? ලෙඩක් දුකක් වෙච්ච වෙලාවට, ඊළඟට කරදරයක් වෙච්ච වෙලාවට, බලාපොරොත්තු වෙච්ච දෙයක් ඉෂ්ට කරගන්න ඕන වෙලාවට තමයි ආගම හොයන්නේ. ආගමික පිළිසරණක් හොයන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එවැනි දෙයකට නෙවෙයි ආගමක් තිබිය යුත්තේ. ආගමික නායකත්වයක් සොයාගත යුත්තේ එවැනි පුංචි කාරණයකට නෙවෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ ආගමික නායකත්වයක් සොයාගත යුත්තේම ජරා මරණ වලින් නිදහස් වීම පිණිස. සංසාර සකස් වීමෙන් නිදහස් වීම පිණිසයි ආගමික නායකත්වයක් තෝරාගත යුත්තේ. සංයුක්ත නිකායේ තියෙන ධර්ම කොටසට අයිතිව අන්තර්පයාල කියන කොටසට අයත් ශාස්ත්‍රීය වර්ගයේ තමයි යෝක විස්තර වෙන්නේ. මිනිස්සෙක් ආගමික නායකත්වයක් තෝරාගත යුත්තේ ඇයි කියන එක. ඒ බඳු පැහැදිලි අරමුණකින් අදහන්නේ නැති ආගම තමා මුලා වෙච්ච එක්තරා දෙයක් විතරයි. ඒ බඳු පැහැදිලි අරමුණක් තෝරා නොගත්තු ආගම තමන්ගේ ජීවිතේට පැහැදිලි පිළිසරණක් අපයන්නේ නැහැ. බලන්න ආගමික ශාස්ත්‍රූන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවක ජනයාව මොනතරම් බුද්ධිමත් කළාද? මොනතරම් බුද්ධිමත් කළාද? අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අහගත්තේ මේ සත්‍යයට අපට සංසාරයක් තියෙන බව. වෙන ලෝකෙ කිසි ආගමක උගන්වන්නේ නැහැ එහෙම එකක්. Hindu ආගමේ ටිකක් තියෙනවා. ඒක උගන්වන්නේ ආත්මයක් විසින් දෙවියන් වහන්සේගේ ආත්මය තියෙනවා හිත ඇතුලේ. ඔය ආත්මය පිරිසිදු කරගන්න තියෙන්නේ. එහෙම මිසක් මේ හේතුවක් නිසා ඵලයක් හටගෙන තියෙනවා. මේ හේතුව නැසුවහම ඵලය ඉවරයි කියලා එහෙම උගන්වන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි ඉගැන්වුවේ මේ භවයෙන් භවයට අපි මේ සකස් වෙවි යන්නේ
අපි හිතන පිළිවෙලේ වැරද්දක් නිසා. මේ හිතන පිළිවෙලේ වැරද්ද හරිගස්සගත්ත ගමන් අපි ඒකෙන් නිදහස් වෙනවා කියලා. වෙන ලෝකෙ කිසි දෙයක එහෙම ගන්නලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපේ චින්තනයේ හරිගස්සගත්තු ගමන් අපේ සංසාර ගමන ආත්ම කීයකට සීමා වෙනවද? ආත්ම 7කට සීමා වෙනවා. අපේ චින්තනයේ හරිගස්සගත්තු ගමන්. එතකොට ඒකට උමනා වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. දැන් අපි මෙහෙම කල්පනා කරමු. මේ ලෝකේ වටින දේවල් තියෙනව නේද? අපි ගමු රත්තරන්, මුතුමැණි, දියමන්ති. මේ වගේ වටින දේවල් මේ ලෝකේ තියෙන සියලුම වටින දේවල් අපි එක පැත්තක ගොඩ ගහමු. එතකොට මේ ලෝකේ තියෙන සියලුම රත්තරන්, සියලුම මුතුමැණි, සියලුම වටින දේවල් එක පැත්තක ගොඩ ගැහුවට පස්සේ අපිට මිල කරන්න පුළුවන්ද? මිල කරන්න අමාරු තරම්. ඊට පස්සේ අපි පැත්තකින් හිටවන එක මිනිස්සෙක්. හිටවලා අපි කියනවා දැන් මේ සතරන් මුතුමැණික් මේ ඔක්කොම වේදම් කළා මෙයාගේ සංසාර ගමන ආත්ම 7කට නවත්තන්න කියලා. පුළුවන්ද? මේ ලෝකේ තියෙන සියලුම රත්තරන් මුතුමැණික් වටිනා වස්තු ඔක්කොම එක පැත්තක ගොඩ ගහලා එක පුද්ගලයෙක් එක පැත්තක තියලා අපි කියනවා මේවා වේදම් කළා මෙයාගේ සංසාර ගමන නවත්තන්න. පුළුවන්ද? එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ සියලුම වස්තු එකතු කළා. ඊට වඩා වටින එකක්. මොකද කිසි දෙයකින් අපිට මේ ලෝකේ සියලු දේ වේදම් කළා සංසාර නවත්තන්න බෑ. එහෙනම් ඒක නවත්තන්න පුළුවන් කොහොමද? පැහැදිලිවම අපි හිතන ක්‍රමය වෙනස් කරනොත් විතරයි. හිතන ක්‍රමය වෙනස් වෙන්න නම් හිතන ක්‍රමය වෙනස් කරවන්න පුළුවන් දෙයක් හිතට අවශ්‍යයි. එහෙමද කිව්වේ? අපි හිතන ක්‍රමය වෙනස් වෙන්න නම් අපි හිතන ක්‍රමය වෙනස් කරවන්න පුළුවන් දෙයක්. අපි හිතන ක්‍රමය වෙනස් කළ හැකි දෙයක් අපේ හිතට අවශ්‍යයි. අනේ කාරණේ ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට ඒක කරන්න බෑ. මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. අපි හිතන ක්‍රමය වෙනස් කරන්න නම් හිතන ක්‍රමය වෙනස් කළ හැකි දෙයක් හිතට අවශ්‍යයි. සාමාන්‍යයෙන් අපේ චින්තනයේට මූලික වෙලා තියෙන්නේ අපේ සාමාන්‍ය කල්පනාවට මූලික වෙලා තියෙන්නේ මොකක්ද? අපේ සාමාන්‍ය කල්පනාවට මූලික වෙලා තියෙන්නේ අවිද්‍යාව. මොකද්ද? අවිද්‍යාව තමයි සාමාන්‍ය කල්පනාව තුළ තියෙන්නේ. දැන් අපිට පේනවා මිනිස්සු යාන වාහන හදන නොඑක් මාදිලී ඊළඟට ආස්ත්‍යාන හදනවා මේක පරීක්ෂණ කර කර මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය බොහොම ලස්සනට එක එක විදිහට හදනවා. මේ ඔක්කොටම මුල් වෙච්ච චින්තනය මොකද තියෙන්නේ? විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව තියෙන්නේ. චින්තනයේ තුල තියෙන අවිද්‍යාව නිසා අවිද්‍යාවෙන් හැදෙන දේවල් ඔක්කොම ඒ චින්තනය ඇතුලේ හැදෙනවා. අවිද්‍යාවෙන් හැදෙන දේවල් මොනවද? අවිද්‍යාවෙන් හැදෙන ලෝභය, අවිද්‍යාවෙන් හැදෙන ද්වේෂය, අවිද්‍යාවෙන් හැදෙන මෝහය. එන්න මොනවද හැදෙන්නේ? අවිද්‍යාවෙන් හැදෙන මාන්නය, අවිද්‍යාවෙන් හැදෙන දෘෂ්ටි, අවිද්‍යාවෙන් හැදෙන ඊර්ෂ්‍යාව, අවිද්‍යාවෙන් හැදෙන ක්‍රෝධය, අවිද්‍යාවෙන් හැදෙන පල්ලි ගැනීම, අවිද්‍යාවෙන් හැදෙන එකට එක කිරීම,
මේ සියලුම දේ හැදෙන්න මුල් වෙලා තියෙන මොකද්ද එතකොට? අවිද්‍යාව. ඒකටයි කියන්නේ සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ අවිද්‍යාව සහගත චින්තනයක්. මේ අවිද්‍යාව සහගත චින්තනයක් තියෙන කෙනෙක්ව හිතවලා පැත්තකින් මේ ලෝකේ සියලුම සම්පත් වේදම් කළොත් එයාගේ චින්තනයේ විද්‍යාව පහළ කරන්න පුළුවන්ද? බෑ. එයාගේ චින්තනයේ තුළ විද්‍යාව පහළ කරන්න නම් අනිවාර්යයෙන්ම විද්‍යාව පහළ කරගත්තු කෙනෙකුගේ චින්තනයක් අවශ්‍යයි. තේරුණාද කියපේ? අවිද්‍යාව සහගත චින්තනයෙන් නිදහස් වීමට නම් විද්‍යාව පහළ කරගත්තු කෙනෙකුගේ චින්තනයක් අපට අවශ්‍යයි. ඔන්නේ කාරණේ තමයි අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කරන්නේ. මේ තිසරණය පරිපූර්ණ වෙන්නේ කවදාද කියන්නද? කවදාද? අරහත්ත්වයට පත් වෙච්ච දවසටයි තිසරණේ සම්පූර්ණ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දූපතක් වගේ. දූපතක් වගේ. දූපත වටේලා තියෙන්නේ මොනවෙන්ද? ජලය. උන්වහන්සේ පෙන්වුවේ සංසාරෙ මොකක් වගේද? සාගරයක් කියලා. සංසාරේ උන්වහන්සේ පෙන්වා දුන්නේ සාගරයක් කියලා. ඉතින් මේ සංසාරේ නැමැති සාගරය ඒ වටිච්ච කෙනා ඔහේ පාවෙවි යද්දී සාගරේ ඉන්න භයානක සත්තු. සාගරේ භයානක සත්තු ඉන්නවා. මේ සත්තුන්ට ඕන වෙලාවක මේ සාගරේ ජලයේ ඉන්න කෙනාව ගොදුරු කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මෙන්න මෙවැනි සාගරයක ඉන්න කෙනෙක් අනතුරු දන්නවා නම් ඕන වෙලාවක යාට විපතක් වෙන්න පුළුවන්. ඕනෙම වෙලාවක යාට කරදරයක් වෙන්න පුළුවන්. එයා ඕන වෙලාවක දුකකටපත් වෙන්න පුළුවන් කියලා අනතුරු දන්නවා නම් මේ සාගරයේ ඉඳලා යා මොකද කරන්නේ? ගොඩබිමක් හොයනවා. එයා මොකද කරන්නේ? ගොඩබිමක් හොයනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තථාගත බුදුරජාණන් වහන්සේ ගොඩබිමක් වගේ. දැන් අපි මේ අතරමං වෙලා එහෙම ඉන්නවා නම් ගොඩබිමක් හොයනකොට අපි ගොඩබිමක් දැක්කොත් මොකද කරන්නේ? අපි පීනන්නේ කොයි දිශාවටද? ගොඩබිම තියෙන දිශාවට. ඒ මොකද? අපි දන්නවා මේ ගොඩබිමේ ගොඩ වුණාට පස්සේ අපිට බයක් නැහැ. අපිට ආරක්ෂාවක් තියෙනවා කියලා. අපිට ආරක්ෂාවක් තියෙනවා කියලා දන්නවා අපි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ උන්වහන්සේගේ ජීවිතය ශ්‍රාවක පිරිසට ගොඩබිමක් වගේ. අපි ඒක හොඳට අඳුනගෙන තියෙන්න ඕනේ. එතකොට අපිට උන්වහන්සේ ඉලක්ක කරගෙන පීනන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි එක එක පළාත්වල යයි. ගොඩබිම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකේ උපමාවේ ලස්සන බලන්න ගොඩබිමකට යන්නේ නැති කෙනා මොන දිශාවට ගියත් ගොඩබිමක් ඉලක්ක වෙලා නැත්නම් එයාට මොන ගහන්නේ සාගරේම නේද? වෙන එකක් මොන ගහනවද? නෑ, සාගරේට වැටිච්ච කෙනෙක් ගොඩබිමක් හොයාගන්න නැතුව මොන දිශාවට පීනුවත් එයාට සාගරේ මිසක් වෙන එකක් හම්බ වෙන්නේ නැහැ. ගොඩබිමක් මොන ගහන්නේ හරියටම ගොඩබිමක් දැකලා ඒ ගොඩබිම ඉලක්ක කරගෙන ගියොත් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්න එවැනි ඉලක්කයකටයි ආගමක් ඇදහිය යුත්තේ. ආගමක් අදහාගත යුත්තේ ඉලක්කයටයි.
බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව කියපු වෙලාවේ මට පුදුම සතුටක් ඇති වුණා මා ගැන. මගේ තිබුණේ ඒ ඉලක්කය. මොකද්ද? ආගමික ශාස්ත්‍රඥ වහන්සේ නමක් සෙවිය යුත්තේ ජාති ජරා ආදී දුකින් නිදහස් වීම පිණිසයි. මම ඒ ඉලක්කයෙන් තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. වෙන ඉලක්කයක් නැහැ. යම් කිසි කෙනෙක් ඒ ඉලක්කයට පැමිණෙනවා නම් එයාට ගොඩබිම පේනවා. ඊට පස්සේ එයාට යන්න පුළුවන් ඒ ගොඩබිම කරා. ඒක දන්නේ නැත්නම් එයාට යන්න බෑ ඒ කරා. එහෙම නැත්නම් නොපෙනෙන ලෝකයක තමයි ධර්මයේ දකින්න ප්‍රාර්ථනා කරන්නේ. නොපෙනෙන ලෝකයක ධර්මයේ දකින්න ප්‍රාර්ථනා කරනවා කියන්නේ අවිද්‍යාව සහගත චින්තනයේම එක්තරා මායාවක් මිසක් ඇත්තක් නෙවෙයි. අවිද්‍යාව සහගත චින්තනය අපිට හැමතිස්සෙම කියන්නේ මොකද්ද? පස්සේ නිවන් දකින්න. පස්සේ දැන් කාලා බිලා ඉන්න. ඕක නේද කියන්නේ? දැන් කාලා බිලා ඉන්න. දැන් වැඩ තියෙනවා අපිට වෙන වැඩ. පස්සේ ඕක පස්සේ. එහෙම පස්සේ දදා තමයි අපි මේ ඇවිත් තියෙන්නේ. මම දැකලා තියෙනවා ගෙවල් වල චූටි ළමයි ඉපදුනාම දැන් නම් කොහොමද දන්නේ කරනවද කියලා. ජල් ගහනවා අද නෑ හෙට කියලා. චූටි ළමයි ඉපදුනාම බාලගිරි කියලා යකෙක් ඉන්නවා. ඒ බාලගිරි කියන යකා දොර ගාවට ඇවිල්ලා බලුවාම අද නෑ හෙට. ඉතින් හෙට එනකොට යකා ආයෙ තියෙන්නේ අද නෑ හෙට. අපි නිවන් දකින්න කල් දාලා තියෙන්නේ අන්න ඒ ක්‍රමයට. අපි කල් දාලා තියෙන්නේ අද නෑ හෙට. ඔය හෙට හමු වෙනවද? නෑ. අද පටන් ගත්තේ නැත්නම් හෙට හමු වෙන්නේ නෑ එහෙම. අපි මේක හරියාකාර ලෙස තේරුම් ගත යුතුයි. අපිට ආස්වාව කෝටි ගාණක් යන්න සිද්ධ වෙලා තියෙන ගමන මේ නවත්ත ගන්න හදන්නේ. ආස්වාව කෝටි ගණනකුත් අවසන් නොවන ජීවිතයක්. අවසන් නොවන දුක. ආත්මභාව කෝටි ගණනකින් අවසන් නොවන දුක අවසන් කරන තැනට වැඩ පටන් ගන්නයි හදන්නේ. ඒක කල් දානවා කියන්නේ ජීවිතයක තියෙන ලොකුම අවාසනාව. ජීවිතයක තියෙන ලොකුම අවාසනාව. මනුස්ස ජීවිතයක බුද්ධිමත් මිනිසයා මේ ජීවිතය අරමුණ විය යුත්තේ ඒ තමන්ගේ ජීවිතේ ප්‍රශ්න අඳුන ගැනීම. තමන්ගේ ජීවිතේ ගැටලුව හඳුනගන්න නැත්නම් තමන්ගේ ජීවිතේ තමන් දුක් විඳින ගැටලුව තමන්ට තේරෙන්නේ නැත්නම් තමන් ජීවිතේ දුක් විඳින ගැටලුව තමන්ට සොයා ගන්න බැරි නම් කවදාවත්ම ඒ ගැටලුව විසඳගන්නේ නැහැ. දැන් අපි දන්නවා අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමාන ධර්මය අපට ලැබිලා තියෙනවා. අපට ලැබිලා තියෙනවා. අපට එකම ගැටලුව ඇහුනේ ඒ ධර්මයේ ජීවමාන එකක්. ඒ ධර්මය අනුගමනය කළා අපිට මේ කෙලවරක් නැති අනන්ත භවයට සකස් වෙච්ච ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දැන් පටන් ගන්න කියලා කියන්න කෙනෙක් නැතුව හිටියේ. ඔච්චරයි සිද්ධ වෙච්ච වෙනස. අපි නොපෙනෙන ලෝකයට හැමදාම සැනසීම කල් දානවා. දුකින් නිදහස් වීම නොපෙනෙන ලෝකයකට කල් දානවා. දුකින් නිදහස් වීම නොපෙනෙන ලෝකයකට කල් දාලා අපි හැමතිස්සෙම මේ ජීවිතය තුළ ජීවත් වෙන්න පුරුදු වුණා. මේ මානසිකත්වයට මුල්ුනේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් හදලා දුන්නේ පැති හතරයි. මතක තියාගන්න. අවිද්‍යාවෙන් හදලා දුන්නේ පැති හතරයි. පළවෙනි දේ තමයි අපිට බලනකට පේන්නේ අනිත්‍යක් නෙවෙයි, නිත්‍ය බව. අපි හඳුනගන්න හැම දෙයකම අපිට පේන්නේ නිත්‍ය බව. අපි ජීවිතය ගැන හිතනකොට අපිට පේන්නේ නිත්‍ය බව. අනිත්‍ය බවක් නෙවෙයි. ඒක පේන්නේ හේතුව මොකක්ද?
අවිද්‍යාව. මම කිව්වේ අවිද්‍යාවෙන් හතර අදාළ තියෙනවා කියලා. එතකොට නිත්‍ය බවක් පේනකොට අපි හැමතිස්සෙම මේ නිත්‍ය බව තමා කියලා පිළි අරගෙනයි බලන්නේ. ඔන්න අවිද්‍යාවෙන් හදපු එක පැත්තක්. ඊළඟට අපිට පේන පැත්ත සැප. අපිට බලන හැම පැත්තකින්ම සැපක් පේනවා. සැපක් හදාගන්න පුළුවන් කියලා හිතෙනවා. සැපක් පවත්වන්න පුළුවන් කියලා හිතෙනවා. මුල මොකක්ද ඒක? අවිද්‍යාව. නිත්‍ය සැප. ඒ ලක්ෂණය පේන නිසා අපි කැමති ඒ ලක්ෂණය ළඟා කරගන්න. ඊළඟට අපි කැමති සුබ. සුබ කියන්නේ ලක්ෂණ. අපිට පේන්නේ ලක්ෂණ. අය අපිට ලක්ෂණ පේන්නේ අවිද්‍යාව. ඒ නිසා මොකද වෙන්නේ? ඔන්න අපි නිත්‍යයි කියලා පේනවා, වෙනස් වෙන්නේ නැහැ කියලා පේනවා, සපක්ෂ කියලා පේනවා, ලක්ෂණයි හොඳයි කියලා පේනවා. ඊළඟට පේනවා තමා කියලා. මේක තමයි අවිද්‍යාවේ චින්තනය. මේ අවිද්‍යාවේ චින්තනයෙන් මේ ජීවිතේ වටාගත්තට පස්සේ අවිද්‍යාත්මක කල්පනාවෙන් ජීවිතේ වැහුණට පස්සේ ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත හොයන්න කැමතිත් නැහැ. ඇත්තට ආසත් නැහැ. ඊට පස්සේ ඇත්ත නෙමෙයි ඕනේ. මේක පවත්තන්න. ඇයි? නිත්‍යයි වගේ පේනවා. සැපයි වගේ පේනවා. හොඳයි මිහිරි වගේ පේනවා. තමා වගේ පේනවා. ඉතින් පවත්තන්න කැමති වෙන්නේ නැද්ද? කැමති වෙන්නේ නැද්ද? කැමති වෙනවා. ඒ පෙනිච්ච නිසා මෙච්චර දුර අපි ආවේ. අපි යම් තාක්කල් මේ සංසාරේ යනවද? යන්නෙම ඔය දර්ශනේ පේන නිසා. යම් දවසක අපිට ඔක පේන්නේ නැතුව ගිහිල්ලා ඇත්ත පේනවා. අනිත්‍යයි කියලා පේන්න ගත්තොත්. දුකයි කියලා පේන්න ගත්තොත්. කිසිම සුබ දෙයක් නැහැ කියලා පේන්න ගත්තොත්. තමා කියලා දෙයක් නැහැ කියලා පේන්න ගත්තොත් පවස්වන්න කැමති වෙයිද? අන්න ඒක තමයි විද්‍යාත්මක චින්තනය කියන්නේ. තේරුණාද කීපේක? ඒක තමයි විද්‍යාත්මක චින්තනය. ඒ චින්තනය එනකන් අපි නවත්තන්න බෑ අපිට මේක. සකස් වෙනවා ඊළඟ ජීවිතේ කරා. සකස් වෙවි යනවා. ඉතින් පින්වතුනි මේ සකස් වීම අනන්ත භව ගණනකට අවසන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තව ආත්ම භාව කෝටියකින් පස්සේ අපේ භව ගමන අවසන් වෙනවා කියලා නීතියක් තියනවාද? එහෙම නීතියක් නැහැ. දැන් මේ කොට නැගිල්ල ගම්මු. මේ කොට නැගිල්ල තව අවුරුදු 500කින් අවසන් වෙලා යයිද? ඉඩ තියෙනවානේ. එහෙම නැත්නම් අපිට මේ තව අවුරුදු 1000ක් පරණ වෙනකොට මේ කොට නැගිල්ලට මක් වෙයිද? නෑ වෙනස් වෙලා යන්න පුළුවන්. සමහරට මේ කොට නැගිල්ල කඩලා වෙන කොට නැගිල්ල මෙතන ගහන්න පුළුවන් නේ. ජීවිතේ තව ආත්ම භාව 1000කින් අවසන් වෙයි කියන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? අවිද්‍යා සාගත අර මං කියපු කල්පනාව මොකක්ද? අපිට පේන්නේ නිත්‍ය දෙයක්. අපිට පේන්නේ සැප දෙයක්. අපිට පේන්නේ මිහිරි දෙයක්. අපිට පේන්නේ තමා කියලා දෙයක්. මෙන්න මේ පේන දේ විනිවිද යන්න ඕනේ අපේ නුවණ. තේරුණාද කීපේක? අපිට දැන් පේන සාමාන්‍ය ලෝකයේ හිල් කරගෙන යන්න ඕනේ. අපේ කල්පනා ශක්තිය.
අපි මේ සාමාන්‍ය ලෝකයේ අවිබව යන්න ඕනේ. අපේ කල්පනා ශක්තිය. ඉතින් අපේ සාමාන්‍ය කල්පනා ශක්තියකට ඒක කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. අන්නේ නිසයි ශාස්ත්‍රෝත් වහන්සේ නමක් විය යුත්තේ. අන්නේ නිසයි ආගමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි සොයාගත යුත්තේ. මොකද වෙන ධර්මයක ඒක නැහැ. මේ ලෝකේ වෙන කිසිම ධර්මයක ඒක නැහැ. ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණයි. අනිත් ඒවා කියන්නේ මවල කියන්නේ හඩනගා අත්ති කුස්සල කෑ ගහලා කියන්නේ බේරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි කියන්නේ නෑ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. තමා විසින් නොදැනුවත්ව හදාගත්ත එකක්. දැනුවත් වෙලා මේක නවත්තන්න. ඒකයි උගන්වන්නේ. ඉතින් ওই කාරණේ කිරීම පිණිස කල්ප ගානකට අපේ ජීවිතේ ආපස්ස නොදන්නා ලෝකයකට යන්න ලෑස්ති වෙලා හිටියොත් මම අසවල් කාලේ මම මේ දුකෙන් නිදහස් වුණා කියලා දුකින් නිදහස් වෙයිද? එතකන් දුක් විඳින්න යන්න කැමතිද? අන්න ඒ නිසා අපි බොහොම බුද්ධිමත් වෙන්න ඕනේ. මේ ධර්මයේ බොහොම කලාතුරකින් ඇහෙන එකක්. බොහොම කලාතුරකින් මේ ධර්මය ඇහෙන්නේ. ඒ නිසා මේ දුර්ලභ ධර්මය අපි හිතට අරගෙන අපේ ජීවිතය ඇතුලේ අභ්‍යන්තරව අපි සකස් කරගන්න ඕනේ හොඳ පදනමක්. අපිට කලාතුරකින් ලැබෙන දේවල් ලැබුණා. කලාතුරකින් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ නමක් මොන ගැසීම. බොහොම කලාතුරකින්. ඒ සීසත් ධර්මය කලාතුරකින් ලැබෙන්නේ. ඒ සීසත් ධර්මයේ පිළිබඳ සැබෑ විස්තරය කලාතුරකින් ලැබෙන්නේ. ඒ කලාතුරකින් ලැබෙන දේවල් දැන් මේ පින්තුන්ට ලැබෙමින් තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ මේ අවස්ථාව කිසිසේත්ම බැහැර අරින්න එපා. තමන්ට කරගන්න ලොකුම අහිතක්. ඒක තමන්ට කරගන්න ලොකු අනර්ථයක්. අපි පැහැදිලිවම ස්ථාවරයක ඉන්නට ඕන. මගේ ජීවිතේ මේ කාල වෙනකොට මම දුක නිදහසලා ඉවරයි කියලා. ඒ වගේ මානසිකත්වයකට තමන් එන්නේ නැතුව දුකින් නම් නිදහස් වෙන්න බෑ. දුක අඳුන ගන්න නැතුව දුකෙන් නිදහස් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම අපි මේ ජීවිතය හඳුන ගන්න ඕන. මේ ජීවිතය අපිට හඳුන ගන්න බැරි වුණොත් අපිට තේරුම් ගන්න බැරි වුණොත් වටහා ගන්න බැරි වුණොත් අපි හොදටම අමාරු වෙනවා. ඒ නිසා අපි ජීවිතය හඳුන ගන්න ඕන. ජීවිතය වටහා ගන්න ඕන. ජීවිතය අවබෝධ කරගන්න ඕන. ඒක හරියට මම කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන්නේක අනිවාර්යයෙන්ම අපි ගොඩබිමක් කරා යනවා වගේ දෙයක්. අපි සාගරේ ඉඳලා අපි හිතනවා අනේ මට ගොඩබිමකට යන්න ලැබේවා කියලා හිතනවා කියන්නේ. ගොඩබිමකට ඉබේ පාවෙලා යයිද? යන්නේ නැහැ. මේ සංසාර නිමිති සාගරයේ තුල ඉබේ ගොඩබිමකට පාවෙලා යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මානසික කැපවීමක් තියෙන්නට ඕන. අනිවාර්යයෙන්ම අඳුනගෙන තියෙන්නට ඕන. එහෙම අඳුනගෙන නොතිබුණොත් අපට කර කියා ගන්න දෙයක් නැතුව යනවා. වෙලාවේ හැටියට අපිට දැන් මෙච්චරයි. වෙලාවේ හැටියට කියලා කිව්වේ කාලේ හැටියට. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ නම් අපේ ප්‍රශ්න විසඳලා බොහොම දවස් දැන්. මගේ ප්‍රශ්න විසඳලා ඔබේ ප්‍රශ්න විසඳලා උන්වහන්සේ ජීවමානව හිටියනම්. නමුත් උන්වහන්සේ ජීවමානව අපාතර නැහැ කියලා අපිට පාඩු නැහැ. ඒ මොකද? උන්වහන්සේ පිරිනිවන් පෑවේ
අපිව තනි කළා නෙවෙයි. උන්වහන්සේ පිරිනිවන් පෑවේ අපිව අසරණ කළා නෙවෙයි. අපිට පිළිසරණක් හදලා දීලා. උන්වහන්සේ පිරිනිවන් පෑවේ උන්වහන්සේ වදාළ ධර්මය අපට දීලා. උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ අපට දීලා උන්වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිව දාලා ගියේ නැහැ. උන්වහන්සේව අපට අදත් දකින්න පුළුවන්. ඒ ධර්මයේ දකිනකොට වෙන කිසිම ක්‍රමයක් නැහැ බුදුරජාණන් වහන්සේව දකින්නට. ඒ නිසා මේ දුර්ලභ අවස්ථාව අපේ ජීවිතවලට ලැබිච්ච අපි මගහර ගන්න හොඳ නැහැ. මේ දුර්ලභ අවස්ථාවේ අපි කොහොම හරි මේ ජීවිතයේ මේ චිත්තාභ්‍යන්තරය අපි සකස් කරන්නට ඕන. අපි සකස් කරන්න තියෙන කරුණු කීපයක්. පළවෙනි එක තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාව කියන්නේ අවුරුද්දකට වතාවක් වන්දනා ගමනක් යනද? එහෙම නැත්නම් ගෙදර උයන ආහාර පාන වලින් කොටසක් බුද්ධ පූජාවට තියෙන එකද? අවුරුද්දකට වතාවක් ලොකු ස්තූපයක ළඟට ගිහලා පූජා කරන එකද? ශ්‍රද්ධාව කියන්නේ ඊටාම හොඳින් තමන් අදහන දේ හඳුනා ගැනීම. හඳුනාගෙන ඒ පිළිබඳ ප්‍රසාදයටපත් වීම. එහෙමනම් අපි අදහන්නේ බුදුරජාණන් වහන්සේව නම් අපි ඉතා හොඳින් හඳුනා ගන්න ඕන. කවුද ශාස්ත්‍රඥ වහන්සේ? කවුද මුනි රජාණන් වහන්සේ? කවුද මහෝත්තමයා කියලා අපි හොඳට තේරුම් ගන්න ඕන. අන්න එතකොට තමයි අපිට උන්වහන්සේගේ ධර්මය හිතට දැනෙන්නේ. එහෙම හිතට දැනෙන්නේ නැත්නම් අපේ ශ්‍රද්ධාව බොහොම පුංචි එකක්. අපේ ශ්‍රද්ධාව වෙනස් කරන්න පුළුවන්. මං කියන සමහරුන්ට වෙනස් වෙන තැන්. සමහර අය කියනවා අනේ අපි මෙච්චර බුදුන් දහම් සංගුණ අදහගෙන ඉන්නවා. අපි මෙච්චර කරනවා කෝ අපිට හරි කියන්නේ. එනයි නැද්ද? කාටද බයින්නේ? ඒ කාටද බනින්නේ? තොඳුරන්ට බනින්නේ. අපි මෙහෙම පෙරුවන් අදහනවා. අපිට මෙන්න මේ වරදි නැයි අපිට මෙහෙම වෙන්නේ කියලා අහනවා. කාටද බනින්නේ? තෙරුවන්ට බනින්නේ. එතකොට යා තෙරුවන් අඳුනගෙනද? තෙරුවන් අඳුනගෙන නැහැ. ඊට පස්සේ යා කියනවා මේ ධර්මයේ හැසිරෙනා ධර්මයෙන් රකී කියන කෝ අපිව රැක්කා. කාටද බනින්නේ? ධර්මයට. ඒ මොකද? අඳුනන්නේ තේරුම් අරගෙන නැහැ. එහෙනම් ශ්‍රද්ධාව තියනවද? ශ්‍රද්ධාව නැහැ. දැන් හිතන්න අපේ රටේ ශ්‍රද්ධාවන්තය වැඩිද නැද්ද? ශ්‍රද්ධාවන්තය නැති කරා. අපේ රටේ තියෙන ශ්‍රද්ධාව අර සෝඩා බෝතලේ දාපු එකක්. ඒකට කියන්නේ බුදුරජාණන් වහන්සේ පාළි වචනයක් තියෙනවා. සෝඩා බෝතලේ ශ්‍රද්ධාවට මොකක්ද කියන්නේ? පරිත්‍ලව පකාද. ඒකට අපි කියන්නේ සෝඩා බෝතලේ කියලා. සෝඩා බෝතලේ කැඩුවාම ටිකක් වෙලා ගෑස්. ඊට පස්සේ නෑ. ඒ වගේ මහා පින්කමක් කරන්න ලෑස්ති වෙනකොට ඔන්න හොගාල සද්ධාව. කඳුළු වගුරුවනවා, බිම පෙල්ලෙනවා. ඊට පස්සේ ඉවරයි. සෝඩා බෝතලේ සද්ධාව. ඒකට කියන්නේ ඉල්පෙන සදා පඤ්ඤා නපරිපූර්ති. ඒකට ප්‍රඥාව දෙන්න බෑ.
ඒ ශ්‍රද්ධාවට ප්‍රඥාව දෙන්න බෑ. ඒ මොකද හේතුව? ඒ ශ්‍රද්ධාව තුළ අවබෝධයට උවමනා කරන දේ නෑ. ඒක එයාගේ වැරදක් නෙවෙයි. ඒක සාමාන්‍ය ලක්ෂණයක්. අවබෝධයට උවමනා කරන දේ ඒ ශ්‍රද්ධාව තුළ නෑ. දැන් අපි කියනවා මෙහෙම. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් රකින්නවා කියනවනේ. කොහොමද ඒව රකින්නේ? අපි කියනවා මෙහෙම. මතකට විදුඩබ සාක්ෂි යුද්ධයක් වුණා. සාක්ෂියන්ව රකින්න පුළුවන් වුණාද? එතකොට ඒක සාක්ෂියක්වත් කිව්වද මේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ රැකී කිව්වා. අපි මේ ධර්මයේ හැසිරෙන්න කොහොම අපි රැක්ක කියලා චෝදනා කළාද? ඒ මොකද? ධර්මයෙන් රකින්නේ මොකක්ද කියන්නේ? ධර්මයෙන් රකින්නේ තමාගේ හිත. ධර්මයෙන් රකින්නේ මේ ශරීරය නෙවෙයි. ශරීරයට ලෙඩ හැදෙන එක වළක්වන්න පුළුවන් ද ධර්මයට? ශරීරයේ වයසට යන එක වළක්වන්න පුළුවන්ද? ශරීරයේ මරණයටපත් වෙන එක පුළුවන්ද? මැරිලා අපාය උපදින එක වළක්වන්න පුළුවන් ධර්මයට? පුළුවන්. අන්න ධර්මයෙන් රකිනවා. ධර්මයෙන් රකින්නා කියන්නේ ඒක. හිතට ද්වේෂය එනවා. ධර්මයෙන් වළක්වන්න බැරිද? අන්න ධර්මයෙන් රකිනවා. හිතට පරණ විදිහට පරිගන්න හිතෙනවා. එයා ධර්මයේ පුරුදු කළා නම් ධර්මයේ කියනවා එපා එපා. යෝග කරන්න එපා. ඔක නරක එකක්. ඉපතට යනවා. අන්න ධර්මයෙන් යාව ආරක්ෂා කරනවා. ඔක බාහිර ලෝකෙට පේනවද? බාහිර ලෝකෙට ඔක පේන්නේ නැහැ. ධර්මයෙන් රකින්නේ තමාගේ හිත අකුසල ධර්මයට යන්න නොදී කුසලයට ගෙනියනවා. අන්න ධර්මයෙන් රකිනවා. තමන් ශෝකයට කනගාටුවට පත් වෙනවා කියපු ජීවිතේ ධර්මයේ පුරුදු කරන කෙනෙක් හිතන්නේ කොහොමද? අනේ මම සරණ ගියේ භාග්‍ය බුදුරජාණන් වහන්සේට මේ ශෝකේ නෑනේ. මේ දුක බුදුරජාණන් වහන්සේට නෑනේ. මම උන්වහන්සේනේ සරණ ගියේ. මමත් කවදා හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැකලා ඒ සත්‍යෙට එනවා කියලා අන්න හිතන්න. එතකොට එයා ධර්මයෙන් පිළිසරණක් කියේ. එහෙම නැතු එයා කීටි හිතුවොත් එම අයියෝ අපි මෙච්චර කල් ආගම ඇදහුවා මොකද්ද වෙච්ච සිතේ? කාටද ඒ බණින්නේ? බුදුරජාණන් වහන්සේට. එයා එතකොට අපිට තේරෙනවා ශ්‍රද්ධාව තියෙන්න ඕනේ බඩටද ඔළුවටද? ශ්‍රද්ධාව ඕනේ බඩට නෙවෙයි. ශ්‍රද්ධාව ඕනේ ඔළුවට. කල්පනාවට ඕනේ. සාමාන්‍ය ලෝකේ ඉල්ලන්නේ ශ්‍රද්ධාව ඔළුවටද බඩටද? බඩට ඉල්ලන්නේ. කවුරුත් දැකලා තියෙනවද සරියුත් හාමුදුරන්ගේ පින්තූරය? දැකලා තියෙනවද? සරියුත් මහ රහතන් වහන්සේගේ පින්තූරය හැටියට මේ ගෙවල් වල ගහගෙන වදිනවද? නෑ. සරියුත් හාමුදුර අග්‍ර මොනවටද? ප්‍රඥාවට අග්‍ර. ප්‍රඥාව ඉල්ලන්නේ නෑ. මොළයට නෙමෙයි ධර්මෙ ඉල්ලන්නේ. ගෙවල් සීවලි මහ රහතන් වහන්සේ අග්‍ර මොනවටද? හොයාගත්තේ භාවනා කර කර ඉන්න පින්තූරේ නෙවෙයි. මෙහෙම වළඳන්න ලෑස්ති වෙලා ඉන්න පින්තූරේ වඳින්න පුදන්න ගන්න ඉල්ලන්නේ කාටද? ඔළුවටද බඩටද? එතකොට බඩට වැටෙන දෙයට පුළුවන් මොලේ අවබෝධය හදා දෙන්න. බඩට වැටෙන දෙයකට පුළුවන් ද අවබෝධයක් ඇති කරලා දෙන්න. බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ධර්මයෙන් ලැබෙන්නේ කොහාටද? කල්පනාවට, තමන්ගේ කල්පනා ශක්තියටයි ධර්මය ඕනේ. ඒ ධර්මයට පුළුවන් සමාවරක ගන්න. ඔන්න ඔය ශ්‍රද්ධාව තිබුණොත් කාටවත්ම අපිව හොල්ලන්න බෑ. ඒ ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ අපිට ගොඩබිම පේනවා කියන්නේ. ගොඩබිම පේනවා නම් අපිට ඒ ගොඩබිම කරා යන්න පුළුවන්. ඔන්න ඒ ශ්‍රද්ධාවට කියනවා ආකාරවතී ශ්‍රද්ධා. ආකාරවතී ශ්‍රද්ධා කියන්නේ අවබෝධයක් තුලින් තේරුම් ගැනීමක් තුලින් ඇති කරගත්තු ශ්‍රද්ධාව.
ඒ සද්ධාව තියෙන කෙනා බඩගින්න හිටියට ප්‍රශ්නයක් වෙයිද? නෑ. එයා සොරසතුරු අරගෙන ගිහිල්ලා ගහනවා තලනවා කියන ප්‍රශ්නයක් නේද? නෑ. යන්නේන මන් නැති වුණා කියමු ප්‍රශ්නයක් වෙයිද? නෑ. පිටාච්චි මැරෙන්න සිද්ධ වුණා කියන ප්‍රශ්නයක් වෙයිද? නෑ. එයා අඳුනනවා ලෝක ධර්මය. අන්නේයව ධර්මයේ විසින් රැක ගන්නවා. ධර්මයෙන් රැකගන්නේ අන්න ඒ කෙනාව. එහෙම නැතු ව්‍යාපාර කඩාකප්පල් වුණාම අනේ මම මේ මෙච්චර තිරුවන් ඇදෙව මොකද වුනේ? එහෙම නෑ. දැන් අපි දන්නවා ඒක මේ ඕස්ට්‍රේලියාවේ බෞද්ධ නෝනා කෙනෙක් එයාගේ මහත්තයා කතෝලික. ඉතින් මේ නෝනා බෞද්ධ. ඉතින් නැගිටින් හැමතිස්සෙම අඬතබර. ඉතින් මෙයා ඉතින් බුදුන් වඳිනවා මල් පහන් පූජා කර කර ඉල්ලනවා. ඔළුවට ඉල්ලන්න බඩට. බඩට ඉල්ලන්නේ. හම්බ වෙන්නේ නැහැ. අයි ධර්මයෙන් බඩටද? ධර්මයෙන් ඔළුවට. ඔළුවට ඕන දේ බඩට ඉල්ලුවම හරියයිද? හරියන්නේ නැහැ. ඊට පස්සේ මොකද උනේ දවසක් කියලා තියෙනවා පල්ලියේ මේ කෝකටත් නිකන් එන්න බලන්න ඔයා කියලා. ඉතින් මෙයා කියලා පල්ලියේ ඉස්සරහා හිටියා. අල්තාරේ ඉතිරි අර කුරුසේ අන ගහලා තියෙන ඒ ජේසුස් වහන්සේ දිහා මෙයා බලාගෙන ඉන්නකොට පේන අර ඔළුව පාත් කරන් ඉන්නේ. මෙයාට පේන්නේම ඔළුවෙන් අඬ ගහනවා වගේ. ඉතින් මෙයා එකපාරට දන ගහගෙනම එතනට ගියා. කොච්චර මුලාවක ජීවත් වෙච්ච කෙනෙක්ද? ඒතකොට මෙයා බුදුන් වහන්සේ කියලා බොරුවක් නෙකල්ලා තියෙනවා. මෙයා මල් පහන් පූජා කරනවා කියලා බොරුවක් නෙකල්ලා තියෙනවා. මෙයා දන් දෙනවා කියලා බොරුවක් නෙකල්ලා තියෙනවා. අන්තිමට දන ගහගෙන ගිහිල්ලා එතන කියලා කියනවා අනේ ජේසුනී මට සමා වෙන්න මට වැරදිලා බුද්ධ ආගම ඇදහිව කියලා. හරිම අවාසන. ඉතින් දැන් කියනවලු අනේ දැන් අපි ආගම වෙනස් කරාට පස්සේ හරිය සතුටින් ඉන්නේ කියලා. ඔය මෝඩකම, ඔය ලේසි මෝඩකමක් නෙවෙයි. ඕක ලේසි පහසු මෝඩකමක් නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ කල්පනාව මොකක්ද කියලා තමන් දන්නේ නැහැ. තමන් ගන්න තීරණයක තියෙන ස්වභාවය අඳුනන්නේ නැහැ. තමන් ඉගෙනගත්තු ධර්මයේ මොකක්ද කියලා තේරුම් ගත්තු නැති කෙනා. තියෙන්නේ සුළුපටු මෝඩකමක් නෙවෙයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඒ ලක්ෂණයෙන් හිත නිදහස් කරගන්නට. දැන් අපි අහලා තියෙනවා දැන් අපි බලන්න මනුස්ස චින්තනය තුළ අවබෝධයක් නැති වුනහම වෙන දේ. මේ පින්වතුන්ට මතකද අපි බොහොම කුඩා කාලේ අපි ඇහුවා අපොලෝ 11 කියලා මේ වාහනයකින් මිනිස්සු කීප දෙනෙක් හදට ගියා. අහලා තියෙනවනේ. ඒකේ හදට ගිය එක්කෙනෙක් මේ ගිය අවුරුද්දේ කොහෙද? ඉස්ලාම් ආගම වෙනදගත්තා. ඒ මොකද? හඳේ දිහාට ඇවුනලු අල්ලා කියනවා. එතකොට හඳේ දිහාට ඇවිත් එක මතක් වුණේ ගිය අවුරුද්දේ. ඒ මොකද එයාට ඒක ගිය අවුරුද්දේ මතක් වුණේ. එයාට කෝටි ගාණක සල්ලි ලැබුණා අතට. කෝටි ගාණක සල්ලි අතට ලැබුණා. අල්ල මතක් වුණා. අන්න ඒවට තමයි කියන්නේ මේ ලෝකේ තියෙන හොඳ මෝඩකම් කියලා. එතකොට තේරෙනවා හන්දට ගියත් මෝඩකම නැති වෙනවද? හන්දට ගියත් වැඩක් නැහැ. දැක්කනේ? මෝඩකම නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම තමයි බුද්ධිය ඉස්මතු වෙච්ච. පැහැදිලි බුද්ධියක් ඇති කරගත්තු කෙනෙකුගේ ධර්මයක් තමන්ගේ ජීවිතයට ඇතුළු කරගත යුතුමයි. ඒ අතින් බලනකොට ඔන්න ධර්මයේ මම වටපිටාව ගියේ මොකක් සඳහාද දන්නවද? අපිට ලැබිලා තියෙන දේ වටිනාකම තීරුම් ගැනීම කෙනෙක්. පින්වත්නි අපිට මේ ලැබිච්ච වටිනාකම බැලුවොත් අපේ හිත දියුණුව කරා ගෙන යන්න පුළුවන් අවස්ථාවේ වටිනාකම බැලුවොත් මේ ලෝකෙ සිටින මේ මිහිතලයේ මත පාසබා සිටින පිරිස අතර වාසනාවන්තම පිරිස. අපි ඒක තේරුම් අරගෙන ඉන්න ඕනේ අපේ වටිනාකම. අපේ වටිනාකම අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට ඒක කරන්න බෑ.
අපි හොඳට අඳුනගෙන තියෙන්නට ඕන. මේ ජීවිතයේ අපිට බුදුරජාණන් වහන්සේ නිසා ලැබිච්ච දේවල්. අපි බොහෝ දෙනෙකුට පුළුවන් මේ භව ගමන අවසන් කරන්න. අපිට එකයි ඕනේ උත්සාහයෙන් ධෛර්යයෙන් අපේ බුද්ධිය හසුරවන්න. උත්සාහයෙන් ධෛර්යයෙන් බුද්ධිය හසුරවන එකයි කරන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාත්මක චින්තනයේ අනිත් පැත්ත හැරෙනවා. විද්‍යාත්මක චින්තනයේ වලටපත් වෙනවා. පත් වෙච්ච ඉවරයි. ඉතින් ඒ ටික කරගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඉතින් උන්වහන්සේ පෙන්වා දෙන ක්‍රමේ එකපාරට බෑ. එකපාරටම විද්‍යාත්මක චින්තනයකට හිත හරව ගන්න බෑ. කාලයක් තිස්සේ සකස් වෙච්ච එකක්. මේ හිතේ ස්වરૂපය වෙනස් කරන්න නම් මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලා යම් කිසි පාලනයකට මේ හිත ලක් කරන්නට ඕනේ. මේ හිත සංසිඳවන්නට ඕනේ. දැන් මේ විදිහට කතා කරාම මේ තුනට තේරෙනවා ඇති. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන ශ්‍රද්ධාව ඒ අපේ හිතන જાති ශ්‍රද්ධාවක් නෙවෙයි කියලා. මේ ශ්‍රද්ධාව බොහෝම බුද්ධිමත් ශ්‍රද්ධාවක්. මේ ශ්‍රද්ධාව පුළුවන් තමන්ව පුදුම විදිහට ආරක්ෂා කරලා දෙනවා. ඉතින් පින්වත්නි අර හිතේ පාලනය ඇති කරගන්නට ඕනේ. අද හවසට මා දේශනා කරන්නේ අනාත්ම ලක්ෂණ සූත්‍රය. අහලා තියෙනවනේ. ඒක අහලා පස්වග මහණුන් වහන්සේලා සදාහටම දුකින් නිදහස් වුණා. කෙලෙස් නැතුව අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඒ බඳු ධර්මයක් අපිට මේ අවුරුදු 1000 ගණනකට පස්සේ අපි මේ මනුස්ස ආත්ම ලැබලා අපිට විස්තර ඇති ඒ බඳු ධර්මයක් අහන්න ලැබීම කොච්චර වාසනාවන්තද අපි. අනේක අපි තේරුම් ගන්න ඕනේ මේ ලැබිච්ච අවස්ථාව. දුර්ලභ අවස්ථාව. අපි මේ සෑම උත්සාහයක්ම මේ සෑම ධෛර්යයක්ම මේ ජීවිතයේ පුතග්ජන භාවයෙන් මිදිලා ආර්ය ශ්‍රාවක බවට පත්වීම පිණිස හේතු වේවා කියලා අදිස්ථාන කරගන්න කවුරුද? සිත කලබල කරගත්තේ විසිරෙනවා. සිත ඕනවට වඩා නිවන්න නැති වුණොත් අපි කියන සිත කලබල කරගත්තොත් ඒ කියන්නේ සිත දැඩි කරගත්තොත් විසිරෙනවා. සිත බුරුල් කරගත්තොත් නිදිමත. සිත දැඩි කරගත්තොත් විසිරෙනවා. ඕන අඳුර ගන්න. සිත බුරුල් කරගත්තොත් නිදිමත. සිත හොඳටම දැඩි කරගත්තොත් ඇඟට අද වෙනවා. හොඳට බලන්න වෙන්නේ දෙන්නේ. එහෙනම් අපි හොඳට අඳුන ගන්න ඕනේ ඒ තත්ත්වයේ සිත මධ්‍යස්ථ කරගන්නේ හැම එකකින්ම. හොඳ අදිස්ථානයක් ඇති කරගන්න ඕන. එක දවසක් මම භාවනා වැඩසටහනක් කරන්න කියලා මෙහි නෙවෙයි වෙන තැනක. මේ මෑණිවරු කොච්චර හොඳට භාවනා කරාද කියනවනම් මට එහෙම ලොකු පිරිසක් ගොරවනවා. මොකද කියන්නත් බෑ කාටවත් ඇහෙන්නේ නැහැ. ඒ ඔක්කොම ගොරවනවානේ. ඒ හිත මක් කරගෙනද? හිත බොරු කරගෙන. තියෙනවා. එහෙම වුණාම එකම දේ නේද තියෙන්නේ කියලා ඒ පිටු මග අරින්න එපා. කියවාගෙන යති සූත්‍රය මොකද සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ ක්‍රමයට එකක් ගානේ වටහා ගන්න පුළුවන් වෙන්න තියෙන්නේ. ඉතින් ඒක කියවගෙන යනකොට තේරෙවි එකම දේ නේද මේ ආය තියෙන්නේ කියලා. එහෙම හිතන්නේ නැතුව ඒක ආය කියවන්නට ඕනේ. මොකද සතිපට්ඨාන සූත්‍රයේ සකස් කරලා තියෙන පිළිවෙල තමයි මම ඒක පරිවර්තනය කරලා තියෙන්නේ. එනිසා ඒක කියවගෙන යද්දී ආය කියපු දේ හම්බ වුණාම මේක ඕනේ නැහැ කියලා මග ඇරලා ඊළඟ එකට යන්න එපා. දිගටම කියවගෙන යන්න.
උත්සාහයෙන් පුරුදු කරන එකට ඉතින් Tamanටම ප්‍රතිඵල තීරේ. ඒ නිසා මේ පුනරුක්ති තියෙනවා කියලා හිතන්නේ නැතුව ඒක දිගටම කරගෙන යන්න ළඟදිම සතිපට්ඨාන සිංහල කැසට් පටියකුත් ලැබුවා. එතකොට මේ ඒකත් අහලා මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න. අපි කොයි වෙලාවෙ කොතන මැරිලාද කවුද දන්නේ? නේද? ඒ නිසා මේ ඊයේ ඇඳ පිරක් වගේ තියෙන මේ ජීවිතේ ප්‍රයෝජනයක් ගැනීම නිසා අපි කවුරුත් කල්පනා කරමු සාදු කියන්නේ. දැන් අපි සූදානම් වෙන්නේ ආනාපාන සති භාවනා කොටස කරන්නට. ආනාපාන සති භාවනාව ඔය සතිපට්ඨාන පොතේ බොහොම හොඳට විස්තර වෙනවා. කොහොමද මනාකොට තේරුම් ගනිමින් ආස්වාස කර මනාකොට තේරුම් ගනිමින් ප්‍රස්වාස කර දීර්ඝ වූ ආස්වාසයක් කරන විට දීර්ඝ වූ ආස්වාසයක් යයි මනාකොට තේරුම් ගන්න. එහෙම කියනෝනේ පොතේ. ආන්ගේ ක්‍රමයට බලන්න. මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. මේ සිත දමනය කිරීම පිණිස තියෙන ක්‍රම. ඒ ක්‍රමයේ ඒ විදිහටම අනුගමනය කරන්න. බුදුරජාණන් වහන්සේ සහතික කළා ප්‍රකාශ කළා ඔය විදිහටම අනුගමනය කළොත් කෙනෙක් අවුරුදු 7ක් එයා එක්ක අරහත් වෙනවා එහෙම නැත්නම් අනාගාමී වෙනවා කියලා උන්වහන්සේ සහතික කළා ප්‍රකාශ කරලා තියෙන ওই දේශනාව. ඒ නිසා මේක තියෙන්නේ අපට විතරයි. තෙරුවන් සරණ ගිය බෞද්ධ අපට විතරයි. මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට නිවන් මඟ හිමි නැහැ. තෙරුවන් සරණ ගිය අයට පමණයි. දැන් සමාධි වඩන වෙලාව කවුරු සාධකාරයක් පවත්වන්නේ? හොඳට තමන්ගේ ශරීරයට සිත යොමු කරගන්න. තමන්ගේ ශරීරයට හොඳට සිත යොමු කරගන්න. මම කියන විදිහට තමන්ගේ චින්තනය මේ කියන ක්‍රමයට හසුරවන්න. ඔන්න දැන් බලාගන්න ශරීරය දිහා. මේ ශරීරයේ බලන්න හොඳට. හොඳට බලන්න කෙස් දිහා. ඒ කෙස් කොම ගලවලා ඉස්සරහින් තියන්න. දැන් බලන්න ඕනේ කෙස් උඩට වැස්ස වහිනවා. අවුවට වේලෙනවා. ඔන්න දවස් දෙක තුන පරණ වෙනවා. ටික පරණ වෙලා ඒ කෙස් ගොඩ දිරන්න පටන් ගන්නවා. දිරලා ඒ කෙස් ගොඩ දිරන්න පටන් අරගෙන දිරලා පොළොවට පස් වෙලා අඳුන ගන්න බැරුව පොළොවේම කොටසක් බවට පත් වෙනවා. පොළොවේම කොටසක් බවට පත් වෙනවා. ඊළඟට බලන්න නියපොතු ඔක්කොම ගලවලා තමා ඉස්සරහින් තියාගන්න. බලන්න නියපොතු වලට මොකද වෙන්නේ කියලා. ඒ නියපොතු ඔක්කොම අවුවට වේලි වැස්සට තෙමි ගිහින් ඔක්කොම දිරලා හොඳටම දිරලා පොළොවට පස්සලා යනවා. ඊළඟට බලන්න දත් ඔක්කොම ගලවලා ඉදිරියට ගොඩක් ගහන්න. මේ දත් ටික පරණ වෙන්න ආරින්න.
අවුවට වේලි වැස්සට තෙමි මේකට පරණ වෙලා ගිහින් හුණු හැදිලා පොළවටම පස් වෙලා යනවා. ඊළඟට බලන්න සම වේවිච්ච වෙලාවට මේ සම ලුණු පොත්තක් වගේ. ලුණු පොත්තක් වගේ මේ සම ගැලවිලා යන එක. ඉතින් මේ සම ගැලවිලා ගිහින් පොළවට පස් වෙනවා. පොළවට පස් වෙලා අදල ගන්න බැරුව යනවා. පොළව වෙනවා. පොළවේම කොටසක් බවට පස් වෙනවා. මේ ශරීරයේ තියෙන මසුත් එහෙමයි. මේ ශරීරයේ තියෙන මස් මේ ප්‍රාණය නිරුද්ධ වෙච්ච දවසකට මේ කොහොම කුණු වෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම කුණු වෙලා සරව ගලලා ඔබටම කුණු වෙලා පස් වෙලා පොළවටම පස් වෙලා පොළවේම කොටසක් බවට පත් වෙනවා. ඊළඟට බලන්න මේ ශරීරයේ නහරවල ලේ තවරිච්ච වයර් ගොඩක් වගේ තියෙන මේ නහරවල කොහොමම පණ නැති වෙච්ච කාලෙක මේ ශරීරයේ අර අමුසොහනක පැතිච්ච මලකුණට වෙන දේම වෙනවා. මේ ශරීරයේ තියෙන මේ නහරවල කොහොම දිරලා ගිහිල්ලා පොළවට පස් වෙලා යනවා. ඊළඟට බලන්න මේ ශරීරය ඇතුලේ තියෙනවා ඇටසැකිල්ල. මේ ශරීරය ඇතුලේ තියෙනවා ඇටසැකිල්ල. සරියුත් මහරහතන් වහන්සේ මේ ඇටසැකිල්ල දුටුවේ වරිච්චි බඳින ගේකට ඉස්සරලම ගහන සැලැස්ම වගේ. කණු හිටවල ඒ කණු හරස් අතට උණ පතුරු බැඳලා ඊට පස්සේ මේ කාස්සට මැටි ඔබන්නේ. මැටි ඔබලා වහනවා. එතකොට මහ පොළව ආවරණය කරගෙන මහ පොළව මත හිටවලා කණු ගේ හැදුවා. අන්නේ වගේ මේ හදාගත්තු ගේ ඇටසැකිල්ල වටේ තමයි මේ ගේ හැදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ඇටසැකිල්ල තමයි හොයලා බලන්න හදන්නේ. හොඳට යොමු කරගෙන ඉන්න. දැන් ඔන්න Tamanගේ ඇස් මුදුන බලන්න. හිස් මුදුන ඉඳලා දැන් අපි කේස් ඔක්කොම අයින් කළානේ. හැමත් අයින් කළා, මසුත් අයින් කළා. දැන් මොන හිස් මුදුනේ අපිට පේන්නේ මොකද්ද? හිස් කබල. ඔන්න හිස් කබලේ පහළට බලාගෙන ඉන්න ඉදිරිපසින් නළල තියෙනවා. නළලට ඊට පහළින් තියෙනවා ඇස් කුහර දෙකක්. දකුණු ඇස් කුහරය, වම් ඇස් කුහරය. ඊට පස්සේ පහළට බලාගෙන ඉන්න නාස් කුහරය. දෙපැත්තේ තියෙන්නේ හොඳට බලන්න වම් පැත්තේ වම් කන් කුහරය, දකුණු පැත්තේ දකුණු කන් කුහරය. මේ ඇටසැකිල්ල පොඩේට බලාගෙන ඉන්න. පොඩි ඉඳන් පහළට බලාගෙන ඉනකොට පහළට බලාගෙන ඉනකොට ඊට පස්සේ හම්බ වෙන්නේ බෙල්ලයට. හිස් කබල පව කරාම බෙල්ලයට. පුරුකින් පුරුක ඇමනිච්ච බෙල්ලයට තව පහළට බලන්න. ඔන්න උර හිස් ඇටේ. හරස් අතට. වම් උර හිස් ඇටේ, දකුණු උර හිස් ඇටේ.
වම් මුරහිසට ඇමිනිලා තියෙන්නේ වම් මත. හොඳට බලන්න. දකුණු මුරහිසට ඇමිනිලා තියෙන්නේ දකුණු අත. දැන් බලන්න වම් මුරහිස පැත්ත. වම් මුරහිසේ කෙරවලටම සිත ගෙනියන්න. දැන් වම් මුරහිසට පහළට එන්න වම් අත දිගේ. මේ බලන්නේ අපි ඇට සැකිල්ල. වම් අත දිගේ පහළට එනකොට හමු වෙනවා වම් අතේ වැලමිට. ඊට පස්සේ පහළට බලාගෙන ඉන්න වම් අතේ මණික් කටුව. ඊට පස්සේ වම් අතේ අල්ල, වම් අතේ ඇඟිලියට හොඳට බලන්න මාපට ඇඟිල්ල, ඊළඟ ඇඟිල්ල, දබර ඇඟිල්ල, ඊළඟ ඇඟිලියට මැද ඇඟිල්ල, ඊළඟ ඇඟිලියට මුදු ඇඟිල්ල, ඊළඟ ඇඟිලියට සුළඟ ඇඟිල්ල. ඔන්න ඇඟිලියට ඊට පස්සේ ආයෙ අත දිගේම අපි අවධානය උඩට ගෙනියමු. ඔන්න ඇඟිලියට අල්ල මණික් කටුව දැන් නාන්න උඩට ආයෙ හිමිට බලාගෙන වැලමිට වම් අතේ වැලමිට දැන් මුලට එන්නේ වම් අතේ මණික් වම් අතේ වැලමිට වම් මුරහිස. දැන් ඔන්න වම් මුරහිස දිගේ මේ පැත්තට එන්න දකුණු පැත්තට. ඔන්න දැන් දකුණු පැත්තට සිත යමාගෙන යනවා. දකුණු පැත්තේ ඇමිනිලා තියෙන්නේ දකුණු අත. දකුණු අත දිගේ හිමිහිට පහළට බලන්න. දකුණු අත දිගේ පහළට බලනකොට දකුණු අතේ වැලමිට, දකුණු අතේ මණික් කටු, දකුණු අතේ අල්ල, දකුණු අතේ ඇඟිලියට බලන්න මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, මුඩු ඇඟිල්ල, සුළඟ ඇඟිල්ල. මේ ඔක්කොම ඇඟිලියට. දැන් ඔන්න ආයෙ බලන්න ඇඟිලියට වලින් උඩට දකුණු අතේ ඇඟිලියට, දකුණු අතේ අල්ල, දකුණු අතේ මණික් කටුව, දකුණු අතේ වැලමිට, වැලමිටින් උඩට එන්න දකුණු උරහිස්සට. දැන් උරහිස්සට බලන්න දකුණු උරහිස්සට වම් උරහිස්සට. දැන් එතන ඉඳලා ආයේ පහළට බලමු අපි. පහළට බලද්දී අපිට හමු වෙනවා පපු ඇට පේලියක්. දෙපැත්තේ තියෙන වක ගහිච්ච ඇට. අපි ඒවට කියනවා ඉල ඇට කියලා. ඒ ඉල ඇට පහු කරගෙන එනකොට පිටිපස්සේ බලාගෙන ඉන්න කොඳු ඇට පේලිය. පුරුකින් පුරුක එකතු වෙච්ච කොඳු ඇට පේලිය දිගේ හිමීට බලාගෙන ඉන්න. එහි බලාගෙන ඉන්නකොට හමු වෙනවා උකුල් ඇට. වම් උකුල් ඇටේ දකුණු උකුල් ඇටේ. වම් උකුල් ඇටේට ඇමුණුනේ වම් පාය. දකුණු උකුල් ඇටේට දකුණු පාදේ ඇමිනිලා තියෙන්නේ. දැන් හොඳට බලන්න වම් උකුල් ඇටේ දිහා. වම් උකුල් ඇටේ ඉඳලා පහළට බලන්න මේ සම්පූර්ණ අපි ඇට සැකිල්ල හොයාගන්න හැටි. ඔන්න බලන්න කලව ඇටේ. කලව ඇටේ පහළට එන්නේ ධනිස් ඇටේ. ධනිස් ඇටේට ඇමිනිලා තියෙන්නේ කෙන්ඩ ඇටේ. කෙන්ඩ ඇටේට ඇමිනිලා තියෙන්නේ පා ඇටේ. පා ඇඟිලි ඇටේ. මහපට ඇඟිල්ල පයේ ඊළඟට අනිත් ඇඟිලි. දැන් ආයෙත් අපි බලමු උඩට. පා ඇඟිලියට පායට වම් පාදේ කෙන්ඩ ඇටේ, වම් පාදේ ධනහිස් ඇටේ, වම් පාදේ කලව ඇටේ, උකුල් ඇටේ.
දැන් බලන්න දකුණු පැත්ත. දකුණු පැත්තේ උකුල් ඇටේ, දකුණු පැත්තේ කලව ඇටේ, දකුණු පැත්තේ දන හිස් ඇටේ, දකුණු පාදයේ කෙන්ඩ ඇටේ, දකුණු පායතේ පායංගිලි ඇට. දැන් දිගටම බලාගෙන ඉන්න. දැන් පහළ ඉඳලා අපි මුදුන එනකන් ආයෙ බලමු. දැන් බලන්න පාදවල පායංගිලි ඇට දිහා. පාදවල පායංගිලි ඇට දිහා බලන්න. පායංගිලි ඇට. ඊළඟට පායට, ඊළඟට කෙන්ඩ ඇට, ඊළඟට දන හිස් ඇට, ඊළඟට කලව ඇට, උඩින් බලාගෙන ඉන්න උඩට උකුල් ඇට, ඊළඟට කොඳු ඇට පේලිය, බලාගෙන ඉන්න කොඳු ඇට පේලිය. කොඳු ඇට පේලිය දිගේම උඩට බලද්දී ඊළඟට හම් වෙන්නේ ඊළ ඇට. ඊළ ඇට කිව්වේ පපුවේ ඇට, දෙපැත්තට පිහිටපු ඇට. එම බලාගෙන ඉද්දී ඔන්න උරහිස් ඇට. වම් උරහිස, දකුණු උරහිස. වම් උරහිසට ඇමුණුනේ වම් අත. දකුණු උරහිසට ඇමුණුනේ දකුණු අත. වම් උරහිස කෙළවර බලන්න. ඔන්න වම් අත ඇමිනිලා ඉතින් පහළට බලාගෙන ඉන්නේ. වම් අතේ වැලමිට, වම් අතේ මැණික් කටුව, වම් අතේ අල්ල, වම් අතේ මහපට ඇඟිල්ල, වම් අතේ දබර ඇඟිල්ල, වම් අතේ මැද ඇඟිල්ල, වම් අතේ මුදු ඇඟිල්ල, වම් අතේ සුල ඇඟිල්ල. ඊළඟට බලන්න ආයෙත් උඩට වම් අතේ ඇඟිලියට, වම් අතේ අල්ල, වම් අතේ මණික් කටුව, වම් අතේ වැලමිට, වම් උරහිස. දැන් බලන්න දකුණු පැත්තට. දකුණු පැත්තට දැන් බලන්න. දකුණු අතේ උරහිස කෙළවර. දැන් අපදිගේ පහළට බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න. ඔන්න වැලමිට, දකුණු අතේ වැලමිට, දකුණු අතේ මණික් කටුව, දකුණු අතේ අල්ල, දකුණු අතේ ඇඟිලියට, දකුණු අතේ මහපට ඇඟිලියට, දකුණු අතේ දබර ඇඟිල්ල, දකුණු අතේ මැද ඇඟිල්ල, දකුණු අතේ මුදු ඇඟිල්ල, දකුණු අතේ සුල ඇඟිල්ල. ඊළඟට බලන්න ආයෙත් දකුණු අතේ ඇඟිලි වල ඉඳලා ආයෙ උඩට යන්න. දකුණු අතේ ඇඟිලියට, දකුණු අතේ අල්ල, දකුණු අතේ මණික් කටුව. ඉමීට උඩට එන්න. දකුණු අතේ වැලමිට, දකුණු අතේ උරහිස. ඔන්න දැන් අපි උරහිස ළඟට ආවා. දැන් බලන්න උරහිස ළඟ ඉඳලා උරහිස ගානකල උඩට බෙල්ලේ ඇට. දැන් බලන්න බෙල්ල ඇට වලට දැන් ඔන්න හිස් කබලේ වම් පැත්තේ බලන්න කන් කුහරය. හිස් කබලේ දකුණු පැත්තේ කන් කුහරය. නාස් කුහරය. හිස් කබලේ ඉස්සරහා. හිස් කබලේ ඉස්සරහා වම් ඇස් කුහරය, දකුණු ඇස් කුහරය, නළල, හිස් කබල, ඇට සැකිල්ල. සම්ම ඇට සැකිල්ල. ඇට සැකිල්ලට සිත යොමු කරන්න හොඳට බලාගෙන ඉන්න මේ ශරීරය දිහා. හොඳට බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. හොඳට තේරෙනවා. ඔබට හොඳට තේරෙනවා. ඔබට හොඳට පහසුයි. ඔබට කිසි කරදරයක් නැහැ. ඔබට හරි පහසුයි. ඔබට හරි පහසුයි. ඔබට හරි පහසුයි. හොඳට බලාගෙන ඉන්න. මේ ශරීරය දිහා හොඳට බලාගෙන ඉන්න. දැන් ඔබේ හිත විසිරෙන්නේ නැහැ. දැන් ඔබේ සිත තැම්පත් වෙනවා. හොඳට බලාගෙන ඉන්න.
දැන් ඔබේ සිත තැම්පත් වෙනවා. හොඳට තැම්පත් වෙනවා. හොඳට තැම්පත් වෙනවා. සාන්ත ජලයක් වගේ හොඳට තැම්පත් වෙනවා. දැන් මොන්න බලාගෙන ඉන්න ශරීර දිහා. දැන් අපට හොඳට තේරෙනවා. හොඳට තේරුම් ගනිමින් ඉන්න. මොකද්ද වෙන්නේ කියලා බලන්න. උස්ම ගන්නවා. උස්ම හෙලනවා. හොඳට තේරුම් ගන්න. උස්ම ගන්නකොට උස්ම ගන්න බව හොඳට තේරුම් ගන්න. උස්ම හෙලනකොට උස්ම හෙලන බව හොඳට තේරුම් ගන්න. දීර්ඝ හුස්මක් ගන්නකොට දීර්ඝ හුස්මක් කියලා හොඳට තේරුම් ගන්න. දීර්ඝ හුස්මක් හෙලනකොට දීර්ඝ හුස්මක් කියලා හොඳට තේරුම් ගන්න. කෙටි හුස්ම ගන්නකොට කෙටි හුස්මක් කියලා හොඳට තේරුම් ගන්න. කෙටි හුස්මක් හෙලනකොට කෙටි හුස්මක් හෙලන්නේ කියලා හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. බාහිර දෙයකට සිත යොමන්න එපා. හොඳට ඉදිහා බලාගෙන ඉන්න. හුස්ම ඇතුළු වෙනකොට හොඳට තේරුම් ගන්න. හුස්ම ඇතුළු වෙනවා. දැන් ඔබේ හිත වෙන කොහේවත් යන්නේ නැහැ. දැන් ඔබේ හිත වෙන කොහේවත් යන්නේ නැහැ. දැන් ඔබේ හිත මේ හුස්ම දිහාම බලාගෙන ඉන්නවා. දැන් ඔබේ හිත හුස්ම දිහාම බලාගෙන ඉන්නවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා හොඳට බලාගෙන ඉන්නවා. හොඳට තේරුම් ගන්නවා හුස්ම ඇතුළු වෙනකොට. හොඳට තේරුම් ගන්නවා හුස්ම පිට වෙනකොට. හුස්ම දෙකට සිත යොමු කරගෙන හුස්ම ගැනීමත් වීරියෙන් ඒ දෙසට හිත යොමු කරගෙන අප මේ සිටින්නේ අපේ මේ වීරිය, අපේ සිහිය, අපේ නුවණ සමාධියේ බලවත් වීම පිණිස වේවා කියලා සාදු කියනවා.